මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම තිළිණයක් ඔයා. මානසිකව වැටලා ඉන්න වෙලාවක තුවාලයකට බෙහෙත් දාන ඩොක්ටර්ස් කෙනෙක් වගේ ඇවිල්ලා තුවාලයක් සනීප කරනවා වගේ ආදරේ දීලා මාව පරිස්සම් කරපු, මාව නැගිටවපු, මට අත දුන්නු මගේ ලෝකේ වීරයෙක් ඔයා. ආදරෙන් සුවපත් කරලා අද වෙනකම් මාව ආදරෙන් බලාගන්න ඔයා ඇත්තටම දෙවි කෙනෙක් වගේ මිනිස්සෙක්. අර ෆිල්ම් වල නවස් වල සුරංගනා කතාවල ඉන්නවා කියලා කියනවනේ මෙහෙම ෆිල්ම්. ඒ කියන්නේ මෙහෙම කට්ටිය ඉන්නේ ෆිල්ම් වල කියනවා. කොහෙද ඉන්නේ මෙහෙම කට්ටිය කියලා අහන. ඒ වගේ 120ක් විතර පිරිමින් අතර ඉන්න ඇත්තම මානසික හදවතක් තියෙන ගොඩාක් නිහතමානී, ගොඩාක් හොඳ ඕන තැනක මම කියනවා. ඒ වගේ පිරිමික් තමයි ඔය. මම ඇත්තටම වාසනාවන්තයි ඔයා වගේ මහත්යෙක් ලැබුණ එක ගැන. මගේ දරුපැටිය වාසනාවන්තයි ඔයා වගේ තාත්තා කෙනෙක් යාට ලැබිච්ච එක ගැන. ඒක මම ආඩම්බරෙන් කියනවා. ඇත්තටම දෙවි කෙනෙක් වගේ මිනිස්සෙක් හැම අතින්ම වගේ කියන්න දෙයක් නෑ. ඒක ඔයාත් දන්නව මොන කියන්නේ. ආඩම්බරයි මම ඔයාගේ බිරිඳ කියලා කියන්නේ. ඔයාව බිහි කරපු ඔයාගේ දෙමාපියෝ දෙන්නත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ පුතෙක් ලැබුණ එක ගැන. ඔයාගේ සහෝදර සහෝදරියෝ වාසනාවන්තයි ඔයා වගේ සහෝදරයෙක් ලැබුණ එක ගැන. මගේ දෙමාපියෝ වාසනාවන්තයි ඔයා වගේ පුතෙක් එයාලට ලැබුණ එක ගැන. ඒ වගේම මම ගොඩාක් ආඩම්බර වෙනවා ඔයා ළඟ ඉන්න ලැබිච්ච එක ගැන. මාවයි මගේ දරුපැටියවයි මගේ හැම දෙනාමයි ඔයාගේ පවුලේ අයවයි හැමදාමත් ඔයා ආදරෙන් රකින්නවා. එයාලා වෙනුවෙන් වෙහෙසෙනවා. හැමදාමත් ඔයාට නායක ඇති අපි. මම අද දවසේ ඔයා මේ ලොකට බිහි වුණු දවස හදවතින් ප්‍රාර්ථනා කරනවා hina වෙලා ඉන්න, සතුටින් ඉන්න හැමදාමත් ලැබෙන්න ඕනේ. දලදා හාමුදුරන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔයාට ලැබිලා නිදුක් නිරෝගීව වැඩ කටයුතු ටික කරගන්න ආශිර්වාදය ලැබෙන්න ඕනේ. හදවතින්ම හැමදාමත් ආදරය කරනවා. හැමදාමත් ආදරෙන් ඔයා ළඟට වෙලා ඉන්නවා. hina වෙලා සතුටින් ඉන්න මගේ මැනික. මමයි මගේ පුතයි අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේ. සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.